ගෙදර කවුද? ගෙදර කවුද? කවුද? මිස් මම මේ වතුර මීටරේ බලන්න. good morning miss. good morning. බල්ල ගැට ගහලාද? එයා දැන් කූඩුවේ. එන්න ඇතුළට. මිස්ලාගේ බිල නම් මේ සැරේ ටිකක් වැඩි වෙලා. වැඩි වෙලා? අපි ඉච්චර වතුර පාවිච්චි කරන්නේ නැහනේ. මොකක් හරි උත්සවයක් අත් වුණාද ගෙදර? නෑ එහෙම මොකුත් තිබුණෙත් නෑ. කොහොම හරි වෙන මාස වලට වඩා නම් වැඩි. කෝ ඉතින් බිල බලා ගන්න ඕගොල්ලෝ දැන් බිලක් දෙන්නෙත් නෑනේ. කොළ නැති වුණාට මිස්ලාගේ බිල් එක දැන් ෆෝන් වලට ගිහිල්ලත් ඉවරයි. ඇත්තද? එහෙනම් මිස් අපි ගිහින් එන්න. හොඳයි. හලෝ. හෙලෝ. ඇයි අම්මි? මොනවද අනේ? මම වට කොච්චර වෙලා රින් කරාද? ආ කොහෙද ඉන්නේ? මම පොඩි වැඩක හිටියේ. ඇයි? මොකක් හරි හදිසියක්ද? මේ දැන් වතුර බිල දෙන්න ආවා. බිල එවන්නේ ෆෝන් එකටලුනේ. ෆෝන් එකටලු? ඕ ඒක නෙවෙයි යන්නේ. මේ පාර වතුර බිල 14000 ගාණක්ලු. 14000 ගාන? ඕවනේ. අපි එච්චර වතුර පාවිච්චි කරන්නේත් නෑනේ. ඕගලන්ට ඉතින් මතක නෑනේ. කරාම අරගත්තම ඒකෙන් වෙක්කිරෙන්නේ සල්ලි කියලා. වට විකාරදානේ. එච්චර වෙලාවක් යනකම් ටැප් අරගෙන ඉන්නවද? හරි මේ මම පොඩි අදිසි වැඩක ඉන්නේ. ගෙදරවම හවසට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ලොකුදුව. මොකද අනේ ඔය? මොකද ඔය කරන්නේ? ඇයි මේ පේන්නේ නැද්ද? මම මේ කෝප්ප ටික හොදනවා. දන්නවද මේ පාර වතුර බිල කීයද කියලා? ඕගොල්ලන්ට නම් ඉතින් මොකද? හැමදේම අපිම කරන්න එපාය. අනේ මේ කෝප්පයක් දෙකක් හේදුවයි කියලා වතුර බිල වැඩි වෙනවද? අම්මා අපිට තමයි කියන්නේ. අම්මා රෙදි හොදනකොට බේසමේ වතුර පිළිලා අහ කියන්නේ හරියට නිකන් ගඟ වගේ. මේ පණ්ඩිතකම් කියන්න එපා. අඩු කරන ඔය ටැප් එක. ජලය ජීවයයි. ඒ සඳහා වෙනත් කිසිදු විකල්පයක් නැත. බොහෝ මිනිස් ක්‍රියාකාරකම් තුලින් ජලය දූෂණය වේ. එහෙත් ඔබට ලබා දෙන්නේ විශාල පවිත්‍රීකරණ ක්‍රියාවලියකට භාජනය කළ ජලයයි. ජලය පවිත්‍රීකරණය කළ ඔබේ නිවසටම නල මගින් සැපයීම සඳහා අවශ්‍ය අඩිතර පහසුකම් වෙනුවෙන් වැය වෙන විශාල ප්‍රාග්ධනය සපයා ගන්නේ දේශීය විදේශීය ණය සහ රජයේ අයවැය ප්‍රතිපාදනය මගිනි. ඔබ විසින් මෙසේ ඉදිරි කරන ලබන ජල හිඟෙන් පීඩා විඳින ජලය ජනතාවට ලබා දීමට හැකි වනු ඇත. ඒක කරගොන්න වතුර ටිකක් තියෙන්නට. මම නම් හිතන්නේ ඕක වැරදීමක් අනේ. වැරදුනේ කාටද කියලා බලාගන්න අපි හෙට උදේට ගිහලා කතා කරමු. ඔව් ඕගොල්ලන්ගේ ප්‍රශ්නෙකට හොඳටම පැහැදිලි. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන දේ තමයි හයි බිල් එකක්. එහෙම නැත්නම් ඔය වගේ වැඩි බිල් පතක් එන්නේ කාරණා තුනක් හින්දා. පළවෙනි තමයි ඕගොල්ලන්ගේ වැරදි පුරුදු එහෙම නැත්නම් පාවිච්චි වැඩි. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි නිවසේ ඇතුලේ ගෘහස්ත පද්ධතියේ ජල කාන්දුවක් තියෙන එක. තුන්වෙනි කාරණාව තමයි ජල මනුවේ යම් කිසි දෝෂයක් වෙන්නත් පුළුවන්. අපි දැන් මුල්ම කාරණාව ගත්තොත් මම හිතන්නේ ඕගොල්ලෝ ගොඩක් දන්නවා. ඕගොල්ලෝ නිතර පාවිච්චි කරන කියන්නේ කිචන් එකේ එහෙම නැත්නම් ඒ වගේ මම හිතන්නේ පුරුදු ඕගොල්ලන්ටම තේරෙනවා වැඩිපුර පාවිච්චි කරන්නේ කොහොමද කියලා. දැන් අලුත් කාරණාවක් ගත්තොත් එහෙම අපි බාත්රූම් එකක කොමඩ් එකත් එක්ක තියෙන සිස්ටම් එක තියෙන්නේ. අන්න ඒකේ බටන් දෙකක් තියෙනවා. අපි ප්‍රෙස් කරන එක වාරයක් ගානේ ලීටර් 9ක් අපත යනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් මේ වාර ගානේ එහෙම නැත්නම් ඔය එක තනි බටන් එකකින් කරන්න නැත්නම් half මේකේ ඔය තියෙන සිස්ටම් එකෙන් වතුර භාගයයි
අපත යන්නේ. ඉතින් ඒ වගේ පුරුදු වලට අලුතෙන් පුරුදු වෙන්න. එතකොට ඒක අඩු කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔය ෂව එකක් ගත්තොත් එහෙම අපි දැන් අලුතෙන් තියෙනවා ඩ්‍රොප්ස් එන්නේ. ඉතින් ඉස්සර තමයි තිබ්බාර අපි හෝස් ගාලා නාන එක. එහෙම නැතුව අර ඩ්‍රොප්ස් විදිහට එන එකක් හයි කරගත්තා නම් ඇත්තටම අඩු ජල ප්‍රමාණයක ඕගොල්ලන්ගේ නාන වැඩෙත් වෙනවා. බාත්රූම් එකේ කාර්යයක් වෙනවා. ඉතින් ඒ නිසා බාත්රූම් එකේ පුරුදු ගොඩක් ඕගොල්ලෝ වෙනස් කරගන්න ඕන ජල පරිභෝජනය ගැන කතා කරද්දී. අර දෙවෙනි කාරණා මම කිව්වේ කාන්දුවක්නේ. ජල කාන්දුවක් ඔයාලා පොඩ්ඩක් විපරමෙන් බලන්න කොහේ හරි ජල කාන්දුව වෙනවද කියලා. එහෙම හොයාගන්න පුළුවන් වුණොත් ඕගොල්ලෝ අනිවාර්යෙන් ඒක හදාගන්න ඉක්මනට. විශේෂයෙන්ම ටැප් වර්ග ඇති ගොඩක් දුරට බිඳුව හරි කාන්දුව වෙනවා. ඒවා ඉක්මනින් හදාගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පේනවා නම් ජල කාන්දුවක් තියෙනවද කියලා හොයාගන්න විදියක් තියෙනවා. මම ඒක කියන්නම්. ඒ කියන්නේ සේරම අපි හිතමු ගෙදර ටැප් ටික වහලා තියෙද්දි මීටරේ වතුර පාස් වෙනවද කියලා බලන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මීටරේ කැරකෙනවා කියලා රීඩින් එකක් පෙන්නුම් කරනවා නම් අනිවාර්යෙන් ජල කාන්දුවක් තියෙනවා. ඉතින් එකක් වෙන්න පුළුවන් ඕගොල්ලෝ ඩිරෙක්ට්ලිම පද්ධතියට සම්බන්ධ කරලා නම් ඒක බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ටැංකියක් තියෙනවා නම් එන ලයින් එක වහලා ඉවරලා ඒ ටැංකියෙන් සිස්ටම් එකට එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ගෙදරට එන පද්ධතිය ඇරලා බලන්න ඒත් සේරම හරාම වහලා යම්කිසි ජල අඩුවීමක් වෙනවද කියලා බලන්න පුළුවන් ටැංකියේ. ඒ අනුව තමයි හොයාගන්න වෙන්නේ ඇතුළු කාන්දුව. එහෙමත් හොයන්න බැයි නම් තවත් විදියක් තියෙනවා බෝඩ් එකේ අපි සේවාව සපයනවා. ඕගොල්ලෝ ලිඛිතව අපිට දැනුම් දුන්නොත් එහෙම ගෙදර ජල කාන්දුවක් තියෙනවා කියලා සැකයක් තියෙනවා කියලා මණ්ඩලයේ සේවාවක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් යම්කිසි ගාණක් මුදලක් බැඳලා ඒ සේවාව ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි අපි කිව්වේ ඔය කාරණා දෙක තුනම නෙවෙයි නම් ඔය සියරම කළාට පස්සේ අපිට පුළුවන් මීටරේ වැරද්දක් තියෙනවද කියලා බලන්න. එතන මීටරේ වැරද්දක් තියෙනවද කියලා හොයාගන්න අපි ක්‍රමයක් කියන්නම්. ඒකට සාමාන්‍යයෙන් ගන්නෙ මීටරේ පාඨාංක දෙකක් අතර වෙනස අරගෙන ඒ කියන්නේ රීඩින් දෙකක් අතර වෙනස අරගෙන අපිට පුළුවන් නම් ඒ ප්‍රමාණය මැනගන්න ඒකෙන් හොයාගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මම කිව්වොත් එහෙම අපි බෝඩ් එකෙන් ඕගොල්ලන්ට දීලා තියෙන මීටරේ තියෙන්නේ ඉලක්කම් 8යි. ඒතකොට ඉලක්කම් 8 ඇතුලේ කළු ඉලක්කම් 4කුත් රතු ඉලක්කම් 4කුත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒතකොට මේ රතු ඉලක්කම් වල අවසාන අංකය ඉතා වේගයෙන් කැරකෙනවා කියලා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒකේ තියෙන ඇත්තම ලීටරයකින් 10න් පංගුවක්. මිලිලීටර 100ක් කියන ප්‍රමාණය ඇත්තම ඔය වතුර අපේ ජල මීටරේ බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මුලින් කරන්න ඒ ඉලක්කම් ටික ලියා ගන්න කොලේක. කරලා ඊට පස්සේ ළඟම තියෙන ටැප් එකකින් ඕගොල්ලන්ට ජලය පුරව ගන්න පුළුවන් ලීටර 50ක එහෙම නැත්නම් ලීටර 20ක කෑන් එකකට. ඒතර ඔයගොල්ලෝ දන්නවා මුලින් පාඨාංක ලියාගත්තා. වතුරට පෙරෙව්වා. අවසානයේ පාඨාංක ලියාගත්තාම මේ පාඨාංක අතර වෙනසයි ලීටර 50 හරි 20 හරි ගත්තාම මේකයි අතර සමානතාවයක් අනිවාර්යෙන් එනවා. වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන් මීටරේ යම්කිසි දෝෂයක් තියෙනවා. ඉතින් ඒතර වහාම ඔයගොල්ලෝ කියන්න මේ මීටරේ දෝෂයක් තියෙනවා. ඒක ජල සම්පාදන මණ්ඩලයට ඔයගොල්ලෝ දැනුම් දුන්නාම අපි කරන්නේ මේ අපිට පුළුවන් ඕකට සමාන්තරව එහෙම නැත්නම් ඒ කියන්නේ මේ මීටරේ තියෙද්දිම සීරියස් එහෙම නැත්නම් මේ මීටරේ සහ සව මීටරයක් ගහලා මේ මීටරේ වරදක් තියෙනවා කියලා බලලා එහෙම වරදක් තියෙනවා නම් ජල සම්පාදන මණ්ඩලයේ ඒ සඳහා ඕගොල්ලන්ට යම්කිසි සහනයක් ලබා දෙනවා. ඉතින් ඒක තමයි දැනට තියෙන ක්‍රමයේදී. ඉතින් සර් අපි ඒක දැනගන්නේ කොහොමද? අපිට ඒ ගැන බිලක් එන්නේ නැහනේ. ඔව් ඔය ප්‍රශ්නේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි. හැබැයි ඉතින් මෙහෙමයි. දැනට ජල සම්පාදන මණ්ඩලයේ ඕගොල්ලන්ගේ බිල අවුරුද්දක කොහොමද ඕගොල්ලෝ ගෙවපු ආකාරය ගැන සේරම දේවල් බලා ගන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඒක න දැනුවත්ද ඔබතුමාලා? අපිට එහෙනම් පුළුවන් ඒ ගැන පොඩ්ඩක් බලමුද? අපි ඕගොල්ලන්ගේ බිල එක නම්බර් එකක් තියෙනවනේ. ඒකත් එක්ක අපි බලමුද එහෙනම් ඒ ටික. හරි සර්. ඔව් මේක කරන්න මෙහෙමයි Google හරි එහෙම නැත්නම් වෙනත් ඕනෑම browser එකක් පාවිච්චි කරලා waterboard smart zone කියලා search කරන්න. ඔක mobile phone එකෙන් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මෙන්න මේ විදිහට welcome to smart zone කියලා මේ උඩින්ම එන්නේ waterboard එකේ smart zone කියන web page එක. ඊට පස්සේ ඕගොල්ලන්ගේ account number එක මෙන්න මෙතෙන්ට ඇතුළත් කරන්න පුළුවන් මේ තියෙන account number එක කියලා. ඒක සාමාන්‍යයෙන් ජල සම්පාදන මණ්ඩලයේ account number එක එන්නේ අංක 12කින්. ඉතින් බලන්න ඕගොල්ලන්ගේ account number එක මට කියන්න. 10යි 37යි 510යි 020යි 17. හරි. මොබයිල් නම්බර් එකත් කියන්න. 0.7යි 1.1යි ඔව් මේ විදිහට ඔයගොල්ලෝ මොබයිල් නම්බර් එක එන්ටර් කරපුවාම OTP එකක් එනවා මොබයිල් ෆෝන් එකට. 96යි 97. ඔව් ඊට පස්සේ මෙන්න මෙතන ඒක එන්ටර් කරපුවාම verify OTP කියලා බටන් එකක් ඔයගොල්ලන්ට මේ බලන්න පුළුවන් කොළ පාට. ඊට පස්සේ ඕගොල්ලන්ගේ මොබයිල් එහෙම නැත්නම් ඔය බිලට අදාළව සම්පූර්ණ විස්තරය තමයි දැන් අපිට මේ ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ. ඒකෙන් බලා ගන්න පුළුවන් සම්පූර්ණ පසුගිය මාසයේ 12ක කාලය තුළ ඔයගොල්ලෝ ගෙවුවේ කොහොමද කියලා. මේ තියෙන්නේ දැනට තියෙන ඇරියස් එක කීයද කියලා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මාස 12ක් තුළ ගෙවුපු ආකාරය මේ තියෙන්නේ. මේකේ තියෙනවා කොහොමද පාවිච්චි කරපු යුනිට් ගණන තියෙනවා.
ඒ වගේම ඒ යුනිට් ගානට බිලක් හැදලා තියෙන විදිහ මෙතන පෙන්වුම් කරනවා. ඒ වගේම මාස 12 සම්පූර්ණ විස්තරයක් මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ බිල නිවැරදිව හැදලාද කියලා බලා ගන්න මෙතන බිල් කැල්කියුලේටර් තියෙනවා. මෙන්න මේකෙන් පුළුවන් ඕගොල්ලන්ට මෙන්න දීලා තියෙන්නේ අපේ අලුත් ටැරිෆ් එක අනුව ඊට පස්සේ number of days කියලා තියෙන අපි සාමාන්‍ය බිලක් ගන්න දැන් ඔයාලට බලන්න පුළුවන් බිල දීලා තියෙන දවස් 30කටද කියලා. ඒ අනුව මෙතන තියෙනවා දවස් 30ක් අපි එන්ටර් කරගත්තොත් ඊට පස්සේ යුනිට් ගාන අපි හිතමු 15යි කියලා. එතකොට මෙතන එනවා මේ තියෙන්නේ බිල. එතකොට මේකෙන් බලා ගන්න පුළුවන් ඔය දීලා තියෙන බිල නිවැරදි කියලාත් මෙතනින් චෙක් කරගන්න පුළුවන්. මේ වගේ පහසුකම් රැසක්ම මෙන්න මේ වෙබ් පේජ් එක තුළ තියෙනවා. ඊට අමතරව පුළුවන් තවත් වෙන පැමිණිල්ලක් තියෙනවා නම් මෙන්න මෙතන කැප්චර් කම්ප්ලේන්ට් කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඕගොල්ලන් පැමිණිල්ලක් ලොජ් කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ දීලා තියෙන පහසුකම් පාවිච්චි කරොත් එහෙම තමන්ගේ බිලට අදාළව විස්තර ගොඩක් බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් 1939 කියලා සේවාවක් තියෙනවා. ජල සම්පාදන මණ්ඩලයට අදාළ ඕනෑම කාරණාවකට ඕගොල්ලන් කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. මම හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි සාමාන්‍යයෙන් ජල බිල් පතක් අධික වෙන්නේ. එහෙම නැත්නම් හයි බිල් එකක් එන්නේ කියලා. ඉතින් මම කියලා දුන්නු කාරණා තුන හොඳට සිහියේ තබාගෙන ගෙදර ගිහිල්ලා ඕගොල්ලන්ගේ නිතර ජල නාස්තිය අඩු කරගන්න. ඒ වගේම තමයි ගෙදර ලීක් එකක් තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් ජල මනුවේ දෝෂයක් තියෙනවද කියලා බලන්න. ওই කාරණා වලින් පස්සේ ඕගොල්ලෝ අපිට ආයෙවිල්ලා දැනුම් දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් යම් කිසි වරදක් වෙලා තියෙනවා නම් ඒ ගැන සහනයක් ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා දෙන්න. ඉතාම පැහැදිලි සර්. බොහොම ස්තුතියි.